මේක ඇත්තටම සැන්යෝන් රෙක්ස්ටන් වාහනයක්. ඉතින් රෙක්ස්ටන් පදින ඕගොල්ලන්ට වැදගත් වෙයි. ඇත්තට මේ වාහනේ අපිට ආවේ පිටිපස්සෙන් සද්දයක් එනවා කියලා බලද්දි ස්පෙයා වීල් එක බුරුල් වෙලා තිබුණේ මේකේ. ඉතින් ඕගොල්ලන්ට මේ ස්පෙයා වීල් එක ගලව ගන්නත් මේක වීඩියෝ එක වැදගත් වෙයි. ස්පෙයා වීල් එක ගලවන්න මේකේ බෆර් එකේ එනවා පිටිපස්සේ බෆර් එකේ එනවා මේ නොබ් එකක්. ඒ නොබ් එක ඩිගි එක ඇරියාම ඒ නොබ් එක ගලව ගත්තම ඕක ඇතුලේ එනවා බෝල්ට් එක. ඉතින් ඔය බෝල්ට් එක ගලව ගන්න අවශ්‍ය වෙන ටූල් එක පිටිපස්සේ වම් පැත්තේ සීට් එක යට තියෙනවා මේ ටූල් බොක්ස් එක. ඉතින් ඒක අරගන්න පුළුවන් ඔයගලන්ට ඒ ක්‍රමය තමයි මම මේ පෙන්වන්නේ. ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක.